not just a rock. The story continues. Where legends rise, history never fades. The story of King Kashyap's kingdom. ඔන්න ඉතින් අපි ඊරසේ බලලා පල්ලයට යන්නේ සිංහපාදිකාවට. ඉතින් ඔයාලා දකින්න ඇති අපි පළවෙනි වීඩියෝ එකේ සීගිරිය ගැන ගොඩක් විස්තර කතා කරනවා. ඒ වගේම සීගිරියට දෙල ඉර පාය ඇති කොච්චර ලස්සනද කියලා ඔයාලා වීඩියෝ එකෙන් දකින්න ඇති. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා ගිහිල්ලා බලලා ඉන්න. අපි යම් පල්ලයට සිංහපාදිකාවට. ඉතින් අපි මේ සිංහපාදිකාවට ආවා. ඉතින් පදින් ඉතුරු විස්තර ටිකක් අහගමු. Look at the lion pose. The pose are out of a lion's figure. And imagine there was a big, very big lion statue, full figure of a lion from here to there. Then look at those steps. Those are the original ones. Never been touched. There was a spiral staircase inside of the lion's throat from his belly up to halfway. Then look, cut marks. The cut marks, those are not the stairs. Those were the base of wall foundations. Those are the keyholes that to anchor the brick. Otherwise the brick slips off. So the same mirror wall, it continued all the way after the lion's head. So the lion's head, of the lion's head, and the wall, it was no maintaining of the king. The wall, it collapsed and fallen on the lion. Then the whole figure that destroyed. The upper part brickwork by the British, that's new because they didn't use cement. Those are the remaining, and we call this rock Sigiriya. Sea means lion, Giriya means rock. So මේක තමයි සිංහපාදය. මේ සිංහපාද දැන් ඉතිරලා තියෙන්නේ සිංහයාගේ පාද දෙක විතරයි. ඒ කාලේ සම්පූර්ණ සිංහයාගේ මුළු ස්වරූපෙම තිබුණා. සිංහයාගේ ඔළුව තිබුණේ භාගයක් හරියට. අර පඩි ඒව සම්පූර්ණ ඔරිජිනල් ඒව තමයි තිබිච්ච පඩි පෙළ. සිංහයාගේ ගිරියාසෙන් තිබුණා පඩි පෙළක්. එයාගේ පාදයෙන් ඉඳලා ගිරියාසෙන් ගලේ භාගයක් දුරට. ඊට පස්සේ ආපහු අර තේන ඒ මාක්ස් ඇවිල්ලා ඒව පඩි නෙමෙයි ඒව තමයි සිංහයාගේ අත්ති කැඩපත් අවුරේ අත්තිවාරම. ඕවා තමයි ඒ අත්තිවාරමට ගඩොල් කැටේ කාවත් දාලා තමයි විත්ති බඳලා තියෙන්නේ. ඒ පඩියගේ පේන්නේ වල උඩ. සිංහයාගෙන් උඩ සම්පූර්ණයෙන්ම කැඩපත් අවුර තිබුණ උඩට යනකම් වාහලෙත් එක්ක මිනිස්සු ගිහිල්ලා රජ්ජුරෝ ගිහිල්ලා තියෙන සිංහයාගේ ගිරියාසෙන් ඊට පස්සේ කැඩපත් අවුර ඇතුළේ. කිසිම කෙනෙකුට එළිය පෙනුනේ නැහැ. අද රජ්ජුරන්ගේ පස්සේ කැඩපත් අවුරේ වහලේ උලඟ ගිහිල්ලා උළු එහෙම උලඟ ගිහිල්ලා ඊට පස්සේ මේක තිනිලා බිත්තිය කරානට සිංහයාගේ ඇඟට. ඊට පස්සේ සිංහයාගේ රූප සම්පූර්ණ විනාශ වුණා. මේ උඩ ගඩොල් බැම්ම හදලා තියෙන්නේ ඇඟලන්තකාරය. ඒක අඩු. මොකද ඒගොල්ලන් සිමෙන්ති පාවිච්චි කරලා නැහැ කාලේ. පාද දෙකයි විතරයි ඉතුරුලා තියෙන්නේ. අපි මේකට කියනවා සීගිරිය කියලා. සී කියන්නේ සිංහ, ගිරිය කියන්නේ ගිරිය නැත්නම් ගල. සීගිරිය. ඉතින් අපි සිංහපාදේ ඉඳලා දැන් කැටපත් පවුර බලාගෙන මේ පිරිසිදුවම් බලන්න යන්නේ. ඉතින් මම හිතන්නේ ඒ කැලේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැති වෙයි. අපි මම ඒ ගාවටම එතනම යනකම් මේ වීඩියෝ එක දාන්න. ඉතින් හරන. ඉතින් අපිට උදේ ආවට පස්සේ මේ වීඩියෝ එක පෙවුන්නේ. මේ පුතක් අඳුර වෙලා පෙවුනේ. ඉතින් මාරම ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලා එනවා නම් මේ පාරේ මෙහෙම ඇවිල්ලා මේ උඩට ගිහිල්ලා අනිත් පැත්තෙන්
මේ බිතු සිතුවමුත් බලාගෙන යටපත් පවුරත් බලාගෙන තමයි යන්න තියෙන්නේ. This is the original wall. It's called the mirror wall. So this is made up from bricks, plaster, and then highly polished. So can you see? Watch my hand here. The reflection. Yeah. Can you see the reflection? So this was highly polished. හොඳට It means the paintings were here all over, not even up there. So the wall was glazing and the paintings were reflected on the mirror wall. The king who walked that way, and the paintings were passing this way. So the king thought the ladies, they were offering flowers from both sides on the mirror and here. But he killed himself. The visitors came to visit this place. They saw beauties, got ideas. There are lots of graffitis on the mirror wall. The people, they destroyed the mirror wall, writing graffitis. මේක තමයි කැඩපත් පවුර. අවුරුදු 1500ක් පරණයි. මේක හොඳට පොලිෂ් කරලා කොප්නං වල තියෙන්නේ. මේ පැත්තේ තිබුණ චිත්‍ර 500ක් මේ ඉත්තිය දිලිසුන නිසා මේ චිත්‍ර මේකට පරාවර්තන වෙනවා. රජු අර පැත්තට යනවා නම් ඒ චිත්‍ර ටික මේ පැත්තට පාස් වෙන්නේ එන්නේ. රජු ඉතල ඥාන ළමයි දෙපැත්තේ ඉඳලාම යාර මල් පූජා මල් වලින් පිළිගන්නවා. පස්සේ රජුනේ පස්සේ මේක බලන්න මිනිස්සු මේ ඥාන රූප දිහා දැකලා එක එක අදහස් ඔළුවට ඇවිල්ලා මේකේ මේ වගේ කුරුටු ගිලිවුවා ඒ කාලේ. ඒ ආපු කට්ටිය බලන්න ආපු කට්ටිය මේක විනාශ කරලා දැම්ම කුරුටු ගිලිවුවා. ඒ කැඩපත් පවුර පාස් කරගෙන ආවා මේ මෙතනින් එහාට ඡායාරූප ගන්න දෙන්නේ. ඉතින් අපි උඩට ගිහිල්ලා බලලා කට්ටියට ඇවිල්ලා විස්තරය කියන්න. ඉතින් අපි උඩ බිතුසිතුවම් බලලා සීගිරි බිතුසිතුවම් බලලා පල්ලෙහාට ආවා. ඉතින් Starting from that corner there, all the way on this front surface, it was plastered and painted the fresco paintings. There were more than 500 of them because the king had 500 concubines. And he has plastered and painted the whole rock. Remains only 18 inside up in the grotto there. The other paintings are all gone by time. And we have got some ideas. The girls, they are taking flowers to the temple to worship Buddha. And those are the servants or the princesses. Or they have come from heaven. And those are the celestial ladies come from heaven. And you get some difference. When we go further down, I will show you the paintings and then I will explain it. Part is collapsed, fell off. Look at that level there by the wall, and these brickwork, and this the same level from here to there. So can you see a black line there? So it means you don't get the drip line up there, up here. You get the drip line only that side there. So this side it gets wet. Other side it doesn't get wet. So the same mirror wall it continued up to this point. And this side, I mean, it gets wet because it was no maintaining after the wall. It got wet and it collapsed and fallen down. So මේක මතන ලෙවල් එකයි අර ලෙවල් එකයි දෙක එක සමානයි. මේ කළු පාට ඉර ඕක වතුර මාක්කයක් නේ තියෙන වතුර සලකුණක්. මේ පැත්ත තෙමෙනවා. මොකද අර කටාරම මෙතන අතනින් මෙහාට නැහැ. එතනින් එහා පැත්ත තෙමෙන්නේ නැහැ. ඉතින් මේ ටික රජුරන්ගෙන් පස්සේ ඒක නඩත්තු වෙන්නේ නැති හින්දා බිත්ති උළු අනම්මන වහල උළු හුලක ගිහිල්ලා බිත්තිය තෙමිලා බිත්ති කරාන වැටිලා. ඒකයි වෙලා තියෙන්නේ. The nature, it creates some miracles itself, something like tsunami, earthquakes and all. So this is a real miracle created by the nature 2,500 million years ago. I mean, look at the bottom is on balancing, overhanging, and that is the other half of that. So this whole slab, it was completely in one rock. So this part is split and fell off.
So this was the king's audience hall. The king was using the audience of the kings and the ministers and the other people. The king has come down and he met them here. So make a මිලියන 2500කට ඉස්සෙල්ලා තමයි මේ ගල මේ විදිහට පැලිලා තියෙන්නේ. ඒ කාලේ අර කෑල්ල මේකත් එක්ක එකට තිබුණා. ඊට පස්සේ කාලයාගේ ආවමෙන් මේක ටික ටික පුපුරලා මේ පැත්තට කරාන වටලා. මේක තමයි රජුගේ සභාශාලාව. රජුගේ උඩින්දලා පල්ලෙහාට ඇවිල්ලා මේ අමති ගොල්ලා ඒගොල්ලන් හම්බෙන්නේ මේ මෙතනදි තමයි. Buddhism came to Sri Lanka as in 300 BC. Can you see a cave here, den? So there are 30 caves we get here altogether inside this boulder garden. And the Buddhist monks, they were meditating from 300 BC to 5th century. And then the king arrived here, he saw them, they were meditating here. And he said, please move away. There is another rock on the other side, it's called Pidurangala. The monks all have gone there. After that the king, he built this, and after 18 years he killed himself. So his brother came, he gave this place back to the Buddhist monks. Then the monks, they were here till 13th century, after that abandoned. These are rediscovered 1831 by an Englishman. ලංකාවට බුද්ධ ආගමයි ක්‍රිස්තුපුර 300. දේවානම්පියතිස්ස රජුන් කාලේ මේ ගාම්දුරු ගෙනාවේ. ඉතින් මේ වගේ ගුහාවල් 30ක් තියෙනවා මේ සීගිරි ගලපාමුල හාමුදුරුවෝ මේවල තමයි මේ භාවනා කරලා තියෙන්නේ ක්‍රිස්තුපුර 300 ඉඳලා 5 වෙනි දසවර්ෂ වෙනකන්. ඊට පස්සේ 5 වෙනි දසවර්ෂ කාශ්‍යප රජු මෙහාට ඇවිල්ලා මේ හාමුදුරුවන්ට කිව්වා කරුණා කරලා ඔයගොල්ලෝ යන්න පිටුරංගල ගලපාමුලට ගියා. ඊට පස්සේ එයා අවුරුදු 10ක් ගියාට පස්සේ එයා බෙල්ල කපාගෙන මලා එයාගේ මල්ලි මුලන් කුමාරයා ඇවිල්ලා මේක ආපහු හාමුදුරුවන්ට බාර දුන්නා. Cobras would look up there. So this whole slab, it was completely with that. And this part it fell off. And after that only it looked like an cobra's foot. මේ සබ්බේක සම්පූර්ණයෙන් මේ ගල උඩ තිබුණා. අරකට එක්ක සම්බන්ධ වෙලා. කාලයාගේ ආවමෙන් ඒක ක්‍රැක් වෙලා පල්ලයට වැටිලා. ඊට පස්සේ තමයි අර නාය වගේ තියෙන්නේ. But you can see some paintings are there. So those are not the fresco paintings. The frescoes were there before, and the monks came here after king. The paintings were topless, and they saw those topless paintings. The monks who came after the king's death, paintings were topless, and they saw those topless paintings, and they couldn't concentrate. So make it සීගිරි චිත්‍රත් අඳලා තිබුණා රජු. පොතක් වගේ තියෙන්නේ. මේ පැත්තට බැලුවම අලියා, මේ පැත්තට බැලුවම හරකා. ඔය ළඟා කියලා ගහලා තියෙනවා. මේක පොතක් වගේ තියෙන කාමර 4ක් තියෙනවා. අලු දෙන්නයි මල්ලට වල දෙකයි. ඉන්නත් හදයි. නැත්නම් මේක සීක්‍රට් බොක්ස් එකක් වෙන්නේ. puzzle box. මේකත් ඒ වගේ. අපි ඔක්කොම එකට ගලේ හිටපත් කියලා මම නගින්න බෑ ගලේ. කෙල්ලෝනේ කිසි වදියක් වඩා මම කියනවා.
පල්ලයට මාව මේ දැන් මහන්සි තව පොඩි විස්තර ටිකක් තියෙනවා ඒ ටිකත් අහගෙනම අපි මෙතන යන්න. So this is called the fountain garden, and you can see the fountain still functioning. So when it rains, it works till today. There is a huge pool on top, and then wastewater came down this way. It comes here up to this point, and it makes the water fountains. And this fountain water fed the pools, it fed the moats, and then it divided to rice fields. So that is a miniature water garden. It was fully buried, almost like that. If you take this out, you will get the same thing. It's very symmetrical. මේක ශුද්ධ ජල උද්‍යානයක්. මේකම තමයි එහා පැත්තේ තියෙන ඒකත් හැරුවොත් මේකම තමයි මතුවෙන්නේ. උදාහරණයකට an example, you can see these steps here, and you will see the same steps on the other side. මේ පඩි ඒ පැත්තේ තියෙන දෙපැත්තම එක වගේ. So this is 5th century, and this was highly protected. It's a rock fortress. It was highly protected. There are two moats like this, and this is the inner moat. So this goes all the way around. This was 13 meter deep and 17 meter wide. This is with the man-eating crocodiles because these are one of the barrel defenses. So මේක පස්වෙනි සතවර්ෂයේ හදලා තියෙන්නේ මේ පර්වත රාජධානියක්. පස්වෙනි සතවර්ෂයේ මේක විශේෂයෙන් ආරක්ෂිත ස්ථාන දියාගල් වලින් වට වෙලා තියෙනවා. මේක දියාගල් දෙකක් තියෙනවා. මේක ඇතුළු දියාගල. මේක අඩි 38ක් ගම්මුරුයි අඩි 72ක් පරණයි. මේක ගල වටේ ඉඳලා මේක තමයි කිඹුල්ලි දාලා ඉන්නවා කියලා කියන්නේ ආරක්ෂාවට. අරක තමයි අර මැද පහුර. අර පේන්නේ මැද පහුර. ඕක වටේටම යනවා. ඒක අඩි 9ක් උස තිබිලා තියෙනවා වහලෙකුත් එක්ක. ඉතින් අප්පජි මේ අපිට ගොඩක් විස්තර කියලා දුන්නා. බොහොම ස්තුතියි. ඉතින් අප්පජි අවසාන වශයෙන් මොකද්ද කියන්නේ? ඔයගොල්ලන් හරියට දැනගත්තා නම් විස්තරේ එච්චරයි. මට හරි ආරම්භරයි මම දන්න දේ වෙන කාටවත් කියලා දුන්නාට. ඒකත්. හරි අප්පජි නම් අපි හැම දෙයක්ම අපේ ඉතිහාසයේ ලෝකෙටම යනවා නම් කොච්චර ලොකු දෙයක්ද ඒක. ඒක හැමෝම දන්නා ලංකාව කොච්චර වටින උතුම් රටක්ද කියලා. හරි එහෙනම් අප්පජි බොහොම ස්තුතියි. මේ ඔයාලට කියන්න තියෙන ඉතින් ඔයාලත් ගොඩක් විස්තර දැනගන්න ඇති. සීගිරිය ඇවිල්ලා මේ සුන්දරත්වය බලලා ඇවිත් යන්න එන්න. ඉතින් ඇත්තටම අපේ රට ගැන ආඩම්බරයක් තියෙනවා. මෙච්චර රෝගටි දකින්න ඇති මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වය ඉඳලා යන්න.